Hello guys, මේ තියෙන අපේ first anniversary trip එකේ second video එක. අපි දැනට පොඩි පිස්සක් තියෙනවා. Candy ගියොත් එහෙම අනිවාර්යෙන් KCC එකේ පොඩි රවුමක් දාලා එන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි KCC එකේ රවුමක් දාලා නුවරඑළියට යන්න තමයි අපිට අතුනේ. ඉතින් අපි ජැග් එකකින් කාලා අඹේවල හොටෙල් එකට ගියා. ඔයගොල්ලන්ට පේනවා ඇති මාව මීදුමක් තියෙන වාහනයක්වත් පේන්නේ නැති තරම් මීදුම. ඉතින් මේ තියෙන්නේ හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකේ ඒගොල්ලෝ අපේ ඇනිවර්සරි එක වෙනුවෙන් මට චුටි ලස්සන මල් බකේ එකක් දීලා මාව පිළිගත්තා. ඊට පස්සේ අපේ බෑග්ස් ටික රූම් සර්ව් කරන්න දීලා අපි රූම් එකට ගියා. ඊට කලින් අපි ඒගොල්ලන්ගේ රෙස්ටෝරන්ට් එකේ පොඩි වීඩියෝස් ටිකක් ගත්තා. මේ තියෙන ඔයගොල්ලන්ට පේන්නේ රෙස්ටෝරන්ට් එකේ වීඩියෝස් ටික. මේ ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් කිව්වා අපි මේ ෆස්ට් ඇනිවර්සරි එකට මේ හොටෙල් එකට එනවා කියලා. ඉතින් ඒ විදිහටම අපි හොටෙල්ස් දෙකේම ස්ටේ කරනවා අපේ ඇනිවර්සරි එක වෙනුවෙන්. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත රූම් එක. අපි ගිය පාර ගත්ත රූම් එකටදී හොඳ රූම් එකක් තමයි මේ පාර ගත්තේ. මොකද ඒගොල්ලන්ගේ හොටෙල් එකත් හොඳයි, කැමරත් හොඳයි කියලා අපි දන්න නිසා. ඉතින් සේම් එක විදිහම තමයි රූම් එක. හැබැයි වෙනසක් තිබ්බේ මේකේ එළි ලොකු බල්කනි එකක් තිබ්බා. ඔයගොල්ලන්ට මතක ඇති අපේ ඇනිවර්සරි අපේ හනිමූන් ට්‍රිප් එකේ පොඩි බල්කනි එකක් තමයි තිබ්බේ. මේකේ ලොකු ස්පේස් එකක් තිබ්බා. ගිය පාර වගේම ලස්සනට ඩෙකෝරේට් කරලා තිබ්බා. සහ වොෂ්රූම් එකත් හරිම ලස්සනට පිළිවෙලට ඒගොල්ලන්ගේ කොමක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට ආයි කියන්න ඕනේ මගේ ෆස්ට් වීඩියෝ එකේ ඔයගලන්ට හොඳට මේක පේනවා. ඉතින් මේ පාර නම් අපි බාත් ටබ් එක යූස් කරලා නැහැ. මොකද මාරම සීතලයි මේ පාර. අනිත් එක තමයි අපි ඊට පස්සේ හොඳ නිින්දක් දාලා අපේ ජැග්‍රෝ ටිකක් කාලා අපිට ඩිනර් එක ආවා. ඒගොල්ලෝ කතා කරාම තමයි අත්‍තරම දෙන්නට ඇහුනේ. අපි ඩිනර් එකට ගත්තේ ග්‍රිල් චිකන් එක, vegetables ඒ වගේම අපිට රසමරස ඩෙසර්ට් එකක් වගේම සුප් හම්බුණා. හරිම රසයි. ඊට පස්සේ මෝර්නින් තමයි මේ ඔයගලන්ට පේන්නේ. ඊට පස්සේ මෝර්නින් අපි ටී එක බිලා මේ තියෙන්නේ ලිවිං ඒරියා එකේ අපි චුට්ටක් ඇවිත් මේ ඔයගලන්ට පේන්නේ ලිවිං ඒරියා එක. ඒකේ ලිවිං ඒරියා එකෙත් ඉස්සරහා ලොකු බල්කනි එකක් වෙනවා. ඉතින් අපි ඒකේ ෆොටෝස් ටිකක් ගහලා එන්ජොයි කළා. මේකේ විශේෂම කියනවා මේකේ සෙට් එකකට ඉන්නත් මරු අපිට ගේම්ස් ප්ලේ කරලා කාඩ් ගහලා වගේ හොඳ ෆන් එකක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ලිවිං ඒරියා එකේ බල්කනි එක. ඊට පස්සේ අපි රෙස්ටෝරන්ට් එකට ගියා බ්‍රෙක්ෆාස්ට් ගන්න. රෙස්ටෝරන්ට් එකේත් අපි දැන් හිටියේ තට්ටු 3ක් තියෙනවා කියලා. අපි රෙස්ටෝරන්ට් එකේ ඩයිනින් ඒරියා එක සෙකන්ඩ් ෆ්ලෝර් එක. ඊට පස්සේ පල්ලෙහා තට්ටුවක් තියෙනවා, උඩ තට්ටුවක් තියෙනවා. මේ ඔයගලන්ට පේන්නේ අපේ රෙස්ටෝරන්ට් එකේ ඩයිනින් ඒරියා එකේ තියෙන බල්කනි එක. බල්කනි එකට පේන view එක ඔයගලන්ට පේනවා ඇති මීදුම මාරම් විදිහට තියෙනවා. ඊට පස්සේ අපි ගියා පල්ලෙහා තට්ටුවට. ඒකෙත් හරිම කාම්, හරි ලස්සන ඒරියා එකක් නේ. අතට මේක යූස් වෙන්නේ නැති තරම් කට්ටිය ගොඩක් දන්නේ නැහැ මං හිතන්නේ. ලොකු ක්‍රවුඩ් එකක් ආවොත් තමයි මං හිතන්නේ ඒගොල්ලෝ මේකට කට්ටිය මූව් කරන්නේ. හැබැයි අපිටත් ඕන යන්න පුළුවන්. අපි ඉතින් රෙස්ටෝරන්ට් ඩයිනින් ඒරියා එකෙම හිටියා, පල්ලෙහාට ගියේ නැහැ. ඒකෙත් තිබ්බ බල්කනි එකක්. ඒ වගේම උඩ හරිම ලස්සනයි. මේ ඔයගලන්ට පේන්නේ ස්ටෑර්කේස් ඒගොල්ලෝ ඔක්කොම ලී වලින් තමයි ගහන්නේ, වුඩන් වලින්. ඒගොල්ලන්ගේ තීම් එක උඩත් ලොකු සෙට් එකක් තිබ්බා. ඒ වගේම හොඳට කට්ටියටම ඉන්න පුළුවන් හොඳ ඒරියා එකක්, හොඳ ලොකු ඒරියා එකක් තියෙනවා. ඉතින් අපි ගිය පාර අපිට අතර මේ ටික මේ හම්බුනේ නැහැ. අපි මේක දැනන් හිටියේ නැහැ. මේ ස්ටෑර්ස් 3ක් තියෙනවා කියන එක. මේ ඔයගලන්ට පේන්නේ එළිය. ඊට පස්සේ අපි ආවිදලා පොඩ්ඩක් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. හරිම ගහයි ඒගොල්ලන්ගේ බ්‍රෙඩ් එක. ඒක කියන්න ඕනේ. එතනම හදනවා කියලා කිව්වා. අපි අහුවාම එතන හදනවා කිව්වා බ්‍රෙඩ් එක. රුක්ෂන් ගත්තේ ඉන්දියානු බ්‍රෙඩ්. මම ගත්තේ මෙන්න මේ අයිටම් එක. ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන් try කරලා බලන්න මේ හොටෙල් එක. මම highly recommend කරනවා second time එකට.